හෙලෝ ඔන්න මගේ චැනල් එකේ දෙවැනි ව්ලොග් එක. මේක ව්ලොග් එකක් වුණාට ඔයාලට තියෙන්නේ ව්ලොග් එක බලන් ඉන්න ගමන් මම මේ කියන දේවල් ටික චුට්ටක් ඔලුවට දාගන්න. තේරුණාද? මගේ නම කාව්‍ය. මගේ චැනල් එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා මගේ චැනල් එකට අලුත් ළමෙක් නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙලා වීඩියෝ එකත් අන්තිම වෙනකම් බලන්න කියලා හරි ආදරයෙන් මම මතක් කරනවා. හරි එහෙනම්. මහත්මා ගාන්ධි කියලා තියෙනවා ලෝකය තුල ඔබ දැකීමට ආශා කරන වෙනස ඔබ තුලම ඇති කරගන්න කියලා. මොකක්ද ඒ? ඔබේ ලෝකය තුල ඔබ දැකීමට ආශා කරන වෙනස. මෙහෙම කිව්වහම ඔයාට මතක් වෙන්නේ මොකක්ද? ඔව්, නොයෙකුත් දේවල් මතක් වෙන්න පුළුවන් නේද? විශේෂයෙන්ම හැමෝම Tamanට ආදරය කරයි, කරුණාවන්ත වෙයි. මේ වගේ නොයෙකුත් දේවල් කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. මම දෙයක් කියන්නම්. මං චූටිම කාලේ, කියන්නේ අවුරුදු චූටිමත් නෑ ඉතින්. අවුරුදු 11ක් 12ක් වගේ ඒ කාලේ මං හරියට පත්තර කියවනවා. මට තාමත් මතකයි එක ආටිකල් එකක් තිබ්බා. ඒකේ තිබ්බේ මෙහෙමයි, හරිද? දැන් අපි ඔය විවිධ අවස්ථාවල පාරේ ඇවිදගෙන යනවනේ. පාරේ, කාර්යාලේ, තව කිව්වොත් විනෝද චාරිකාවක් ගිහිල්ලා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධ අවස්ථා. අන්න ඒ අවස්ථාවල ඔබට මුණ ගැහිලා ඇති අපේ වචනයෙන් කිව්වොත් අර බුම්බගෙන ඉන්න මිනිස්සු. අපි පොට්ටක් හරි බලාපොරොත්තු වෙනවා නේද යාළුවා අපිත් එක්ක hina වෙයි කියලා. අපි හිතන්නේ මොකද්ද? එයා hina වුණොත් මාත් hina වෙනවා. නැත්තම් ඉතින් මාත් ඔහෙ යනවා. ඔන්න ඔය වගේ දෙයක්නේ. හැබැයි ඒ ආටිකල් එකේ තිබ්බේ ළමයි ඔයාගේ ඉදිරියට මුණ ගැහෙන ඕනම මිනිහෙක් එක්ක hina වෙන්න. ඇත්තනේ අපි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ටික කාලෙකට. ඇවිල්ලා තියෙන්නේ නෙමෙයි, ඇවිල්ලා ඉන්නේ ටික කාලෙකට. යම් කාර්යයක් උදෙසා. අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම ද්‍රාවණයක්. අපි එහෙම hina වුණාම අන්න ඒ කෙනාගේ හිතේ ඇති වෙනවා ඔයා ගැන ධනාත්මක හැඟීමක්. ඔයා ගැන හරිම ප්‍රියමනාප හැඟීමක්. පළවෙනි දවසේ හෝ පළවෙනි පාර එයා ඔයත් එක්ක hina නොවී ගියත් දෙවැනි දවසේ හෝ දෙවැනි පාර අනිවාර්යෙන්ම එයා ඔයා එක්ක hina වෙනවා. ඒ මොකද අර කලින් නැති වුණ ධනාත්මක හැඟීම නිසා. මේක මං බොහෝ තැන්වල අත්සදා බලලා තියෙනවා. ඇත්තටම ඒ ක්‍රමය හරියටම හරි. දැක්ක නේද? ඔබ අන් අය තුල දැකීමට ආශා කරන වෙනස ඔබත් ඔබ තුලම ඇති කරගත්තාම අනිත් අයටත් ඒක ඉබේම ඇති වෙනවා. අපි යමු දැන් ඊට වඩා ටිකක් සංකීර්ණ උදාහරණයකට. මොකක්ද? ආදරය හරිම බරපතල දෙයක්. මේක බලන ඔයා වැඩිපුරම ආදරය කරන්නේ කාටද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මම ඔයාට තප්පර 10ක් දෙන්නම්. හරි. දැන් ඔයාගේ ඔළුවේ කවුරුම හරි කෙනෙක් ඇති කියලා මං හිතනවා. අම්මා, තාත්තා, ආදරවන්තිය, ආදරවන්තයා, මේ වගේ. මාව අහන් ඉන්න කවුරුම හරි කෙනෙක් ඉන්නවද? මං අහපු ප්‍රශ්නෙට මං වැඩිපුරම ආදරය කරන්නේ මට කියලා උත්තරයක් ඔළුවට ආපු. හැම දෙයකටම කලින් තමන්ට ආදරය කරන්න ඕනි. තමන්ට ගරු කරන්න ඕනි. තමන්ව ප්‍රථම රාජකාරිය කරගත්තහම හැම දෙයක්ම ඔයාට හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙන්න පටන් ගනීවි. හැබැයි ඒ හොඳ අතට. දැන් ඔයාගේ වයස කීයද? අවුරුදු 21ක්, අවුරුදු 45ක්, අවුරුදු 37ක්, අවුරුදු 15ක්. ඔයා ඉපදුණු දවසේ ඉඳලම ඔයාගේ හැම වේදනාවක්ම, හැම සතුටක්ම, හැම කලකිරීමක්ම දරාගත්තේ ඔයා. ඔයා වෙනුවට වෙන කෙනෙක් ඔයාගේ තැන අරගෙන ඔයා ඉන්න, මං ඔයා වෙනුවට මේ දුක දරා ගන්නම්
මේ නින්දා අපහාස ටික මං විඳින්නම් කියලා ඉදිරිපත් වුණාද? නෑනේ. හැමදේම ඔයාමයි තනියම දරාගත්තේ. තේරෙනා නේද? ඉතින් එහෙම එකේ ඇයි අපි වෙන කාටවත් අපේ ජීවිතේ පළවෙනි තැන දීලා තමන්ම හැල්ලු කරගන්නේ? මටත් මේක තේරෙන්න ගොඩාක් කල් ගියා. ඇත්තටම මේ තමන්ට ආදරය කිරීම කියන මාතෘකාව පිළිබඳව පුංචි කාලේ ඉඳලම දැනගෙන ඉන්න ඕනි කියලා මං හිතනවා. එහෙම වුණා නම් අන්න අරයට විෂාදය. අන්න අර කොල්ල කෝච්චියට බෙල්ල තියලා. අන්න අර කෙල්ල බෙල්ල වැලදාගෙන. මෙන්න මේ වගේ නිවුස් ඇහෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙන්න තිබ්බා. ඔයාට ආදරය කරන්න පටන් ගන්න. එතකොට ඔයාට මුළු ලෝකෙම ආදරය කරන්න පටන් ගනීවි. ඔයා තවත් කෙනෙක් වෙනුවෙන් වැය කරන කාලය ඔයාගේ වැදගත් දේකට යොමු කරලා බලන්නකෝ. තමන්ට ආදරය කරන්න. සෙල්ෆ් කෙයා කරන්න, මෙඩිටේට් කරන්න, සෝලෝ ඩේට්ස් යන්න, තමන් කැමති කෑමක රස බලන්න, තමන් කැමති තැනකට ගිහින් විනෝද වෙන්න, තමන් එක්ක මේ ලැබුණු ජීවිතේ විඳින්න. ඔයාට හිතෙනවා නම් ඇයි මට කවුරුත් ආදරය කරන්න නැත්තේ? ඇයි හැමෝම මාව නොසලකා හරින්නේ? මෙන්න මේ වගේ දේවල් ඔයා ලැබෙනවට ආසයේ වෙනස ඔයාටම දීලා බලන්නකෝ. ඒ වෙනස තමන් තුළ ඇති කරගන්න. තමන්ට ආදරය කරන ගමන්, තමන්ව ලස්සනට බලාගන්න ගමන් අනික් අයටත් ආදරය බෙදන්න. මම මේ කියන්නේ ආත්මාර්ථකාමී වෙන්න කියලා නම් නෙවෙයි හොඳද? මේ සෙල්ෆිෂ් ගති, තව එතකොට ඊගෝ, එහෙම නැත්නම් මමත්වය, මේවා එච්චර හොඳ දේවල් නෙවෙයි අපේ ජීවිතේට. ඒවා හරිම පහළ කම්පන සංඛ්‍යාතයන්. මං කියන්නේ ඔයත් ආදරණීය මනුස්සයෙක් වෙන ගමන් අනිත් හැමෝටමත් ආදරණීය කෙනෙක් වෙන්න කියලා. ඔයා මේ ලෝකේ ආදරේ හොයනවා නම් ඔයත් ඔයාට ආදරය කරන ගමන් අනිත් හැමෝටමත් ආදරේ බෙදන්න. කරුණාවන්ත වෙන්න. කවදාවත් තමන්ව අමතක කරන්න එපා. ඔන්න වීඩියෝ එකේ අන්තිම ටිකේ තමයි දැන් අපි ඉන්නේ. මේ මං මෙහෙම වීඩියෝ එකක් කරපු පළවෙනි වතාව. මන් දන්නේ නෑ ඒක ඔයාට කොහොමද දැනුනේ, මොන විදියටද දැනුනේ කියලා. ඔයා මේ වචන ටික අහලා මොනාම හරි දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගත්තා නම් ඒක තමයි මම බලාපොරොත්තු වුණ එකම දේ. එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම්. බයි.